අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා මනිවිත් ඔන්ලයින් YouTube channel එකට. අද මම ඔයාලට ගේන්නේ ට්‍රෙටා කියන coin එක. ට්‍රෙටා කියන coin එක රිලීස් කරනවා 2022 10යි 19 එතකොට මේකදී ඔයාලට රෙජිස්ට්‍රේෂන් වෙන්න පුළුවන්. මම රෙජිස්ට්‍රේෂන් වෙන විදිය තමයි මුලින්ම මම ඔයාලට රෙජිස්ට්‍රේෂන් වෙන විදිය කියලා දෙන්නම්. ඊට පස්සේ විස්තර ටිකක් දෙන්නම්. මේකදී ඔයා මුලින්ම වෙබ්සයිට් එකට යන්න. මම ලින්ක් එක දාලා තියෙනවා යටින්. ඒ ලින්ක් එක දාලා තියෙන විදිහට ඔයාලා මුලින්ම ඒ ලින්ක් එකෙන් වෙබ් පේජ් එකට ගිහිල්ලා ඔයාලට මෙන්න මේ විදිහට රෙජිස්ට්‍රේෂන් පේජ් එක එනවා. එතන ඔයාලට දෙන්න පුළුවන් ඔයාගේ create user name එක. create කරන්න කියන user name එක. මෙතනට අනිවාර්යෙන් ඔයාලා දෙන user name එක දැන් මම දීලා තියෙන මගේ නම ඒ වගේ ඔයාලත් හරියට දෙන්න. මේ විදිහට මම ටැග් ගාලා ෆෝම් එක ෆිල් කරගෙන යනවා. ඊට පස්සේ ඔයාලට මම ආයෙත් මුලින්ම මේ කේස් වලට එන විදිහට හරියට කියලා දෙන්න. එතකොට මේකෙදි වෙන්නේ මේ ට්‍රෙටා කියන එක්ස්චේන්ජ් එක රිලීස් කරන්නේ ට්‍රෙටා කියන ටෝකන් එකත් එක්ක. එතකොට කෙනෙක්ට මේ ටෝකන් වලින් යම්කිසි ප්‍රමාණයක් මිලදී අරගෙන තියාගන්න පුළුවන්. එතකොට මේක දැනට රිලීස් කරන්නේ $0.1කට. එතකොට $1කින් තමයි මේක රිලීස් ප්‍රයිස් එක කියලා දාලා තින්නේ. එතකොට ඔයාලා හිතන්න ඒක මාස 3ක් වගේ යද්දි $1 2 3ට අනිවාර්යෙන් යන්න පුළුවන් coin එක. මොකද coin එක token එකක් දාලා exchange එකක් රිලීස් වුණ ගමන් සාමාන්‍යයෙන් ප්‍රමාණයක් අප් වෙනවා. එතකොට ඔයාලට මේක exchange කරලා buy කරපු ටී සෙල් කරලා ඔයාලට ලොකු income එකකට යන්න පුළුවන්. එතකොට මම මේ පෙන්නන්නේ ඔයාලට කොහොමද ට්‍රෙටා coin එක buy කරන්න කියලා. coin ටිකක් buy කරන්න ඔයාලා අනිවාර්යයෙන් මේ ට්‍රෙටා exchange එකේ ඔයාලට account එකක් open කරගන්න ඕනේ. එතකොට මම මේ පෙන්නන්නේ ඔයාලට අද account එකක් open කරන විදිය. මම පල්ලෙහා link එක දාලා තිනවා. ඔයාලා ඒකෙන් registration link එකෙන් touch කරලා ගියාට පස්සේ ඔයාලට එන page එකේ තමයි මම මේ ටික මම sign up වෙන විදිය තමයි ඔයාලට මේ පේන්නේ. ඒතර මම පෙන්නන්නම් ඔයාලට මේකේ fill කරලා ඉවරනාට පස්සේ උඩට ගිහිල්ලා එකෙන් එකට කියන්න කොහොමද වෙන්නේ කියලා. එතකොට පුළුවන් හැම කෙනෙක්ම මෙන්න මෙතනදී මේ තියෙනවනේ create user name කියලා. අන්න එතනට ඔයාගේ නමේ මුල් කොටස දාන්න. ඊට පස්සේ මෙතන email එකට ඔයාගේ වැඩ කරන email එකක්. කියන්නේ පාවිච්චි කරන email එකක් දාන්න. ඊට පස්සේ first name එකට ඔයාගේ first name එක පළවෙනි name එක දාන්න. surname එකට ඔයාගේ අවසාන නම සහ හෝ ආසගම දාන්න පුළුවන්. ඊට පස්සේ මේ country code එක කියන්නේ +94 දාන්න. ශ්‍රී ලංකාවට එන්නේ 94. ඊළඟට ඔයාගේ number එක phone number එක එතනට add කරන්න. ඊට පස්සේ ශ්‍රී ලංකා කියලා දාන්න. මේ phone number එක ඔයාව එතනට add කරද්දි බිංදුව දාන්න ඕනේ නැහැ. මොකද අර country code එක +94 දාපු නිසා. ඊට පස්සේ state එක පොඩ්ඩක් ස්ටේට් එක මට දාන්න බැරි වෙලා දිනා. ඒක ප්‍රශ්න නෑ. ඔයාලා හරියට ස්ටේට් එක සඳහන් කරන්න. පස්සේ එඩිට් කරගන්න පුළුවන් මට මේක. ඊට පස්සේ ඔයාලා මේකේ යූසර් නේම් එක දීලා පාස්වර්ඩ් එකක් දීලා ඔයාලට පුළුවන් ආයි මේකට මේ login වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට dashboard එකක් තමයි welcome කියලා ඔයාගේ නම එකෙන් එයි. ඔයාගේ එකට registration වුණාට පස්සේ එතකොට මෙතනදී මේ තියෙන දැනට token analyze මෙන්න තියෙන referral link එකක් එනවා. මේ විදිහට ඔයාලට පුළුවන් ඒකත් ඔයාලට කැමති කෙනෙක්ට share කරලා ඔක token ගන්න කෙනෙක්ට දෙන්න. එතකොට එයාලට registration වෙනවා. ඊට පස්සේ මේකෙදි තියෙන ඔයාලට විස්තර සම්පූර්ණ විස්තර ටික දැනගන්න පුළුවන්. මෙතන කොහොමද මේකේ සම්පූර්ණ විස්තරය ඔයාලට වෙබ්සයිට් එකට ගියාට පස්සේ දැනගන්න පුළුවන්. දැනට මම කිව්වේ දැනට අප් වෙන ප්‍රතිශතයයි රිලීස් කරන ඩේට් එකයි
ට්‍රෙටා කියන්නේ TRETA කියන කොයින් එක ට්‍රෙටා ටෝකන් එකක් කොයින් එකක් නෙවෙයි ටෝකන් එකක් තමයි ටෝකන් එක කියන්නේ මුල් අවස්ථාව ක්‍රිප්ටෝ එකේ මුල්ම අවස්ථාව එතකොට රිලීස් කරනවා මේ කොයින් එක ඒකට පුළුවන් තරම් ඔයාලා වැඩි වෙන ඩොලර් 10ක හරි ඩොලර් 10ක 20ක විතර බයි කරලා තියාගන්න වැඩි ඕනේ නැහැ එතකොට කිසි ප්‍රමාණයකින් ඔයාලට ඉන්කම් එකක් ඔබ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට බලපානවා මේක ඉතින් අපේ details personal information sponsor information කියලා ඔක්කොම තියෙනවා එතකොට මම මේ Hero 6600 කියලා තියෙන්නේ ස්පොන්සර් ID එක මේක YouTube channel එකකින් තමයි මාත් ගත්තේ එතකොට ඒකෙන් මම registration උනේ ඔයාලටත් පුළුවන් කැමති කෙනෙක්ට මේක channel එක subscribe වෙලා ඉන්න හැම කෙනෙක්ටම ඕන මේක විදියට open කරගන්න පුළුවන්. දැන් මම පෙන්නන්නම් ඔයාලට account එකට මේ Binance withdraw කරන්න යද්දී payouts ගන්න නම් withdraw link එකක් address එක දාන්න ඕනේ. එතකොට Binance එකේ අපිට පුළුවන් මේ දැන් මෙතන e-wallet එකට ගිහිල්ලා e-wallet කියලා තියෙනවා. e-wallet එකේ withdraw සම e-wallet තියෙනවා. මේ settings වල payout settings වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙනවා USDT TRC20 කියන address එක අරගෙන Binance එකේ තියෙනවා නම් ඔයාලගේ මම දැනට පෙන්නන Binance එකේ ඔයාලට ගන්න විදිය Binance එකේ USDT TRC20 address එක අපි ගන්න ඕනේ මුලින්ම ගෙනල්ලා තමයි අතට copy කරන්න ඕනේ. ඒකට Binance එකට log වෙන්න මුලින්ම ඔයා ඊට පස්සේ spot wallet එකට ගිහිල්ලා ඔයාලගේ පුළුවන් මෙතනින් සර්ච් කරලා ගන්න පුළුවන් USDT කියන coin එක. පල්ලෙහාට ගිහලා බලන්න USDT coin එක තියෙනවා. එහෙම නැත්නම් ඔයාලගේ ශේෂය මෙතන තියෙනවා නම් balance එකක් තියෙනවා නම් මෙතන USDT පෙන්නනවා. එතකොට දැනට මේක මගේ පල්ලෙහාටම යන්න ඕනේ. හරි මේ විදිහට ගන්න පුළුවන් future wallet එකට ගිහලා ඒකෙන් USDT ප්‍රමාණයක් මේ පැත්තට share කරාට පස්සේ පෙන්නනවා මුල මුඩම. හරි අපි මේ විදිහට කරමු. future wallet එකේ තිබුණ USDT 3යි ගන්න මේ පැත්තට දාපුවම spot wallet එකේ පෙන්නනවා අපිට address එක ගන්න පුළුවන් touch කරන්න USDT උඩ ඊට පස්සේ මෙතන තියෙනවා deposit කියලා. අන්න ඒ පල්ලෙහාටම ගියාම පස්සේ Tron TRC20 කියන address එක මෙතනින් අපිට ඔය කොළ දෙකක් වගේ තියෙන යන්න එතනින් අපිට copy කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා යන්න ආයෙත් අර Theta exchange එකට මෙතන paste කරලා update දෙන්න. ඊට පස්සේ යාළුවාගේ අර BTC wallet information update successful කියලා හිටනවා withdraw section එකේ තමයි මේක වැදගත් වෙන්නේ. මම ඔයාලට ඉදිරියේදී කියලා දෙන්නම් කොහොමද KYC එක verify කරගන්නේ කියලා. KYC එක approve වෙන්නේ නැතුව coin ගන්න බෑ කොහොමද අනිවාර්යයෙන්ම ඔයාලා KYC එක approve කරගන්න ඕනේ. මේ විදිහට ඔයාලට පේන්න තියෙනවා මෙතන ෆයිල්ස් ටික දාන විදිය තියෙන්නේ ලොකු දෙයක් නෑ ඔබ දාන්න පුළුවන් ෆොටෝ ටික ගන්න ID address එකේ license එකේ හරි ඊට පස්සේ කරගෙන යන්න තියෙන්නේ ඔය දාගෙන ගිහලා අප්ලෝඩ් කරන්න තියෙන්නේ ඊට පස්සේ verify වෙනකන් ඉන්න ඕනි කොහොමත් coin buy කරන්න හරි අපි දැනට මේ විදිහට තමයි registration කරගන්නේ ඔයාලට පුළුවන් පහතින් කියන link එකෙන් ගිහලා registration එක නිවැරදිව කරගන්න නම් හැමෝටම ආයුබෝවන්